සුබදස ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතේ තියෙන තවත් ලස්සනම තැනකට යන ගමන්. ඉතින් ඕගොල්ලන්ට අපි වීඩියෝ එකෙන් ගේන්නම් ඒ ස්ථානයේ තියෙන සුන්දරත්වය. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ පිටිපස්සෙන් පේනවා දිවර වරාය තියෙනවා. මාතර ඉඳන් කෙනෙක් එනවා නම් විනාඩි 44ක් වගේ යනවා කිලෝමීටර් 24ක් තංගල්ල පැත්තට මහවැල පාරේ එනකොට ඉරිකටිය හන්දියෙන් ඇතුළට යන්න තමයි මේ බීච් එක තියෙන්නේ. තංගල්ල පැත්තේ ඉඳන් කෙනෙක් එනවා නම් කිලෝමීටර් 15ක් වගේ දිනවා විනාඩි 27ක් වගේ ඇතුළත ළඟා වෙන්න පුළුවන්. ඉතින් ලස්සනම සුන්දර වෙරළ තීරයක් තියෙන ස්ථානයක් තමයි දික්වැල්ල බ්ලූ බීච් අයිලන්ඩ් කියන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද සුන්දරත්වය මේ ස්ථානයේ කියලා. මේ දික්වැල්ල Blue Beach Island. මම දැන් ඉන්නේ දූපත ළඟටම ඇවිල්ලා මේ වටේටම තියෙනවා ලස්සනට මුහුද. තවත් කාලේ ඉර බැහැගෙන යන වෙලාවේ ඉතාමත් මනරම් දර්ශනයක්. ඒකම ඔයාලට මම පෙන්නන්නම් Blue Beach Island කියන්නේ මේ ඈතින් පේන දූපත. ඉතින් ඔයාලට පේනවා ඇති එතනට යන්න පුළුවන්, සංචාරය කරන්න පුළුවන්. ඉතින් ආරක්ෂාව අපි සපයා ගන්න ඕනේ. ඒවා සම්බන්ධව දැනුවත් වෙලා ඒම අතිශයින්ම වැදගත්. ඒකම මේ ඔයාලට පේනවා ඇති මෙතනින් තමයි මේ දූපතට ප්‍රවේශ මාර්ගයේ විදියට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. කොහොම මේ මාත් එක්ක ආපු අනික් කට්ටිය අපි පොඩක් හොයලා බලමු යාළුවා කොහෙද ඉන්නේ කියලා. බලන්නකො මෙයාලගේ තියෙන සතුට. අතන්දි බබා. එයාලා පුදුම සතුටකින් තමයි ඉන්නේ. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ අවටින් ගියොත් අනිවාර්යයෙන්ම ඔයාලා යද්දී මේ ස්ථානයට ඇවිල්ලා යන්න. ඉතාමත් සුරක්ෂිත ස්ථානයක්. මේ වගේ පොඩි බබාලට උනත් ඇවිල්ලා මෙන්න මේ වගේ ස්ථානයක සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අපි පරිස්සම කොහොමද තියාගන්න මොන වැඩේ කරත්. ඉතින් ඉර බෑගෙන යනවා. ඉතින් සුන්දරයි, ඉතාමත් ලස්සනයි. කළුවර වෙනවා. ඉතින් අපිත් යන්න කියලා තමයි හැදුවේ. ඉතින් හැමෝටම නැවත වරක් ආරාධනා කරනවා දික්වැල ප්‍රදේශයෙන් කවුරු හරි කෙනෙක් විචාරිකාවක් හරි නිවාඩුවක් ගත කරන්න හරි යනවා නම් දික්වැල Blue Beach Island කියන තැනට නෑවිත් ඉන්න එපා. මේ දික්වැල Blue Beach Island